හරියතුන් වහන්සේ මේ අහලා තියෙන ප්‍රශ්නය ව්‍යංජන සකස් කිරීමේදී මේ ලුණු ඇඹුල් බැලීම පාපයක්ද කියලා. ව්‍යංජන සකස් කිරීමේදී ලුණු ඇඹුල් බැලීම පාපයක්ද කියලා. ඔව් දැන් එහෙම එකක් ගැන ඉතින් ඔය ඉස්සර ඉඳලම තියෙනවා. මොකද මේ ලුණු ඇඹුල් බැලීමේදී පාපයක් නම් වෙන්නේ නැහැ. බැලුවේ නැත්තම් නම් පාපයක් වෙනවා. බැලුවේ නැත්තම් නම් පාපයක්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම බලන්නකෝ. දැන් ඔතන ලුණු ඇඹුල් කතාවක් නේ කියන්නේ. දැන් ඔබ ඔය ඉස්සර ඉඳලම තිබුණා ඔක වැරදි මතයක්. දැන් ව්‍යංජනයක් සකස් කරනවා. ඒක ආහාරයක් විදිහට අපි ගන්න හිතාගෙන ඒක සකස් කරන්නේ. දැන් ව්‍යංජනයක් සාමාන්‍යයෙන් පන්සලේ හාමුදුරුවන්ට දානෙට නැත්නම් බුද්ධ පූජාවට හරි කසර දෙයටනේ ව්‍යංජනය කියන්නේ. ගෙදර ඔක හදනවා නම් ව්‍යංජනයක් කියන්නේ නැහැ. ගෙදර හදනවා නම් මොකද්ද කියන්නේ ඔකට? මාළුවක් හරි එළවලුවක් හරි එහෙමනේ කියන්නේ. ඒතර ඔක ව්‍යංජන කියලා කියන්නේ බුද්ධ පූජාවට සම්බන්ධ කරනවා නම් හරි එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේට ස්වාමීන් වහන්සේට දානේ විදිහට සකස් කරනවා නම් ඔකට ව්‍යංජන කියන්නේ. දැන් ඔබ අපි හිතමු පරිප්පු ව්‍යංජනයක් හදනවා. දානෙට. දැන් ඔකේ ලුණු ඇඹුල් බලන්නේ නැහැ. ලුණු බලන්නේ නැහැ. ඇයි බලන්නේ නැත්තේ? මේක ඉදුල් වෙයි කියලා. නේද? ඉදුල් වෙයි කියලා නේද බලන්නේ නැත්තේ? ඒක වැරදි. ලුණු ඇඹුල් බලන්න ඕනි. ඉදුල් නොවන විදිහට බලන්න ඕන. ඉදුල් වෙන්නේ කොහොමද? ඉදුල් වෙන්නේ ඉදුල් නිකන් වෙන්නේ නැහැ. ඔබ ලුණු බැලුවා කියලා ඒක ඉදුල් වෙන්නේ නැහැ. ඔබ ඉදුල් කරගත්තේ නැත්තම්. කොහොමද ඔබ ඒක ඉදුල් කරගන්නේ? නියමයි රසයි මාර රසයි කිව්වොත් මොකද වෙන්නේ? අන්න ඉදුල් වෙනවා. ඒ කියන්නේ ඔබේ රාගයයි ද්වේෂයයි මෝහයයි එතෙන්ද එකතු වෙලා ඉදුල් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ පරිප්පු ව්‍යංජනයක්ම හදනවා කියමුකෝ. ඔබ ඔකට ලුණු බලන්නේ නැහැ. හිතේ හැටියට ලුණු දානවා. දාලා ගේනවා ලුණු බලන්නේ නැතුව. දැන් ගෙනල්ලා බුද්ධ පූජාවේම තියලා දැන් ස්වාමීන් වහන්සේට ආමතුරන්ට බෙදනවා පාත්‍රයට නෙමෙයි පිඟානට පරිප්පු ව්‍යංජනේ. දැන් අර ලුණු කැටියක් අරකට දාලා දැන් ආමතුර පළවෙනි කට අනුභව කරන්න ගිහිල්ලා මේ පළවෙනි බත් කට වළඳන්න ගිහිල්ලා ලුණු මේ පරිප්පු කලවම් කරලා ගත්ත ගමන් කටේ තියන්න බෑ ලුණු. එතකොට මොකද වෙන්නේ? ආමතුරන්ගේ මූණ ඇඹුල් වෙනවා. මේ අපි අහලා තියෙනවනේ නිකන් මොකද මූණ ඇඹුල් වෙලා. එතකොට මොකද වෙන්නේ? ලුණු ඇඹුල් ඇතුවම ආගන්ට වෙනවා. ඒකද ඒ වගේ වැඩ කරන්න එපා. ලුණු ඇඹුල් බලන්න ඕනේ. හැබැයි ලුණු බලලා නියමයි. අන්න මොකද උනේ? ඉදුල් වුණා. එහෙම නැතුව සමහර ලුණු බලන මේම. ඒකත් වැරදි. ඒ කියන්නේ ලුණු බලලා කියලා ගහනවා. ඒකත් වැරදි. ඒක මෝහය. ලුණු බලන්න ඕනේ. ලුණු පදම හරි. ඉවරයි එතනින්. ඇඹුල් බලන්න ඕනේ. ඇඹුල් ගානට තියෙන හොඳයි. එච්චරයි. මේක හොඳයි, මේක රසයි, මේක නියමයි. දැන් මමත් මේකෙන් ටිකක් තියාගන්න ඕනේ හාමුදුරනේ ටිකක්. අන්න එතකොට තමයි ඉදුල් වෙන්නේ. ඒ නිසා ලුණු ඇඹුල් බලන්න. එහෙම නැති වුණොත් ලුණු ඇඹුල් ඇතුවම ආගන්න ඕන. ඒවා මා මෝඩ තකතිරු වැඩ වෙලුවක් හදනවා නම් දැන් බත් එක තැම්බිලාද කියලා බලන්න තු පුළුවන්ද? බත් එක ඇට්ටකුණා වෙලා තිබුණොත් කන්න පුළුවන් ද ආමුදුරන්න? බුද්ධ පූජාව නම් ඉතින් කන්නේ නැහෙනි කවුරුවත්. මේ පේන්නේත් නැහෙනි. ඕක දැන් අර ආග්‍රහණය කරාට අනාගාමී ගන්ධබේ ඕක පේන්නේත් නැහෙනි. නමුත් ඕක කාට වුණත් බත් එක ඇට්ටකුණා වෙලා තිබුණා කන්න පුළුවන්ද? නේ පරිප්පු ව්‍යංජනයේට ලුණු නැත්තම් කන්න පුළුවන්ද? පරිප්පු ව්‍යංජනයට ලුණු වැඩි වුණොත් කන්න පුළුවන්ද? ඉතින් එහෙනම් ඒක හරියට ක්‍රමයට දාලා බලන්න ඕනේ. දැන් ලුණු ඇඹුල් බලන්න ඕනේ. හැබැයි ඒ ලුණු ඇඹුල් බලන තුල ඒ තුල රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති කරගෙන ආසාවක් ඇති කරගෙන ඔබ ඒකට බැඳුනොත් නැත්නම් ඒකට ඇලුනොත් ඔබ ඒක ඉඳුල් කළා වෙනවා. එතකොට පාපයක් සිද්ධ වෙනවා. එහෙම නැතුව ලුණු ඇඹුල් බලලා ඒක නිසිපරිදි සකස් කරලා දෙනවා නම් තමයි ඒක මහත්ඵල මානිසංශ වෙන්නේ. එහෙම නැතුව ලුණු ඇඹුල් බැලුවට මේ මොකද්ද? ඉඳුල් වෙන්නේ නම් නෑ. ඉඳුල් කරගත්තේ නැත්තම්. ඉඳුල් කරගන්නවා බොහෝ අය. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඉඳුල් කරගන්න නැතුව ඒ ව්‍යංජනේ නැත්තම් ඒ ආහාරය සකස් කරන්න. පැහැදිලි නේද?